ඔව් මේ විශේෂයෙන්ම මේ වෙලාවේ මේ මහරජතුමාගේ පණිවිඩයක් කියන්න විදියක් නෑ මේක. මොකද එතුමා මේ වෙලාවේ එතන නෑ. මොකද එතුමා ඒක තමයි පැහැදිලිවම කියන්න කිව්වේ. මේ ඒ කියන්නේ මේ සමහර වෙලාවට අර විශේෂයෙන්ම කියන තැනදී මේ හැමෝටම මතක් වෙන්නේ මේ පණිවිඩයක් කියන එකනේ. නමුත් මේක ඒ වගේ එකක් නෙමෙයි කියන එක තමයි මහරජතුමාගේ මේ මතක් කිරීම. ඉතින් මේ අර මේ ගෞරවය පුද කරන්න කිව්වා කවුද මේ අර ඉස්සර මේ බුලට් එකක් බෙල්ලේ එල්ලන් හිටිය මේ නංගියා මට මේ යාගේ නම මතක නෑ මේ වෙලාවේ. මොකද්ද මේ අර නියම සින්දුවක් කියන්නේ ඉන්දියාවේ හැම ගිහිල්ලා සින්දු කිව්ව නංගි මේ ලංකාවේ සුපිරි චාරිත්‍රයක් මේ කවුද මේ නම මතක් වෙන්නේ මහරජතුමාට මේ වෙලාවේ මේ කවුද මං හිතන්නේ මේ අර මේ දැනිච්ච මේ දේත් එක්ක මේ එතුමා මේක එයාට මේ මතක් කරන්න කිව්වා ඒ නංගිව විශේෂයෙන්. මොකද මේ කාලය තුල ඒ කියන්නේ මං හිතන්නේ නංගිය සෑහෙන කාලයක් තිස්සේ මේක මේ කරපු රට වෙනුවෙන් කරපු සේවය ඇගීමක් වශයෙන් තමයි මේ මතක් කරන්න කිව්වේ. මොකද මේ මොකක්ද ඒකට කියන්නේ මතක් වුණා. මොකක්ද අර මේ සින්දුවක් තියෙනවා මතක් වෙන්නේ නෑනේ. මොකද්ද මේ කමන්නේ කියන එක තමයි මහරජතුමාගේ මතය. මොකද මේ ඒක කිව්ව ගමන් ඒ නංගි දන්නව අනිවාර්යයෙන්ම මේ ඒ නංගි සින්දුව මොකද්ද කියලා මේ මොකටද මතක් වෙන්න ඕනේ. මොකද මේ ඒක තමයි මුළු ලෝකෙම මං හිතන්නේ ලෝකෙම දන්නවනම් ඒ සින්දුව විතරයි මං හිතන්නේ නංගි ඇත්තේ. අනිත් ඒවල් නම් කොහොමද කියලා මහරජතුමා දන්නේ නැහැ. මොකද මහරජතුමාට මේ කියන්න මේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ ගෞරවය පුද කරන්න කිව්වේ. මොකද හදිස්සියම මේ මං හිතන්නේ නංගිය මහරජතුමා දකින්න ඇති කොයිද හරි. ඉතින් ඒ වෙලාවේ තමයි මේ මටක් ගාලා කතා කරලා කිව්වේ මේ මහරජතුමා මේ නංගිට විශේෂයෙන්ම මේ ගෞරවණීය මේ මොහොතේ ඒ නංගිව ගෞරවයෙන් මේ මතක් කරන්න කියලා. ඉතින් මේ ඒක තමයි මේ ඉතින් මේ ඒ කරන ක්‍රියාකටයුතු ඒ විදිහටම මේ සර්වපකාරයෙන්ම ඒ නංගිට විතරක් නෙමෙයි. මොකද ඒ නංගිව අපි ඒකට මේ අකරේ මහරජතුමා මතක් වෙච්ච නිසා. නමුත් මේ ඒ වගේ තව විශාල පිරිසක් ඉන්නවා මේ රට ජාතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරපු මේ අය. ඉතින් මේ ඒ අයවත් මේ වෙලාවේ මේ මහරජතුමා මතක් කරන්න කියලා කිව්වා විශේෂයෙන්ම. හැබැයි මේක එහෙම කියලා ගන්නත් එපා. මොකද මේ ඒක එහෙම ගත්තොත් එහෙම අර මුලින්ම කිව්ව දේ මේ මතක් වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න කියන එක තමයි මේ පැහැදිලි වශයෙන් මහරජතුමා කියලා තියෙන්නේ. ඕනේ. හරි.